එක්කෙට මනාවක් කියන ඩයල් එක සෙට් වුණා නම් අපි විනාඩි 5න් කෝටිපතියෝ. අනාවැකි? ඔයා දන්නවද බබා? සමහර මිනිස්සු ඉන්නවා අධි මානසික බලයක් තියෙන. ඒ අය කැසිනෝ වලට ගිහිල්ලා එක දිගට දින්නම ඒ අයට එතෙන්ට එන එකක් තාණම් කරනවා. බ්ලැක් මැජික් කරනවා කියලා. දැන් මොකද ඔය සෙල්ලමේ වෙන්නේ? මේක බබා දාදු කැටයක්. හාදු? තමුසෙට ඉතින් කොයි වෙලෙත් හාදු. හාදු නෙමේ මේක දාදු දාදු. අපි අර අවුරුද්ද සෙල්ලම් කරන්නේ? ඉති. බබා මේක ප්‍රෙස් කරාම දාදු කැටේ කැරකිලා ගිහිල්ලා වැටෙනවා. ඒ වැටෙන උඩ පැත්ත හරියටම ගෙස් කරාම අපි දාන ගාන වගේ ඩබල් හම්බෙනවා. ඒ කියන්නේ අපි ලක්ෂයක් දැම්මොත් අපිට ලක්ෂ 2ක් හම්බෙනවද? හැබැයි ඉතින් දින්නොත් විතරයි. වැඩේ කියන්නේ දාදු කැටේ පැති 6ක්ම තියෙනවනේ. තව විනාඩි 5කින් අපි කෝටිපතියෝ. ඈ? ඒ කොහොමද? ඔන්න බලන්නකෝ අපේ අම්මට පොළව යටත් අඩි 10ක් පේනවා. ආයිත් මුකුත් නෑ. කිව්වා කිරි ගහට යනවා වගේ. ෂා නියමයි. අපිට දැන් ලක්ෂරි ලයිෆ් එකකට යන්න පුළුවන්. ඇන්ටිට තේරුණා නේද ගේම් එක යන ටයිප් එක? මට තේරෙනවා පුතේ. එහෙනම් ඉතින් දැන් අපි කරලා බලමු පුතාවක හොල්ලන්න. දැන් කැට හොල්ලන්නේ නෑ ආන්ටි. මේක ප්‍රෙස් කරලා ටික වෙලාවකින් ඉලක්කමක් වැටෙනවා. ඒ වෙලාව ඇතුළත අපිට වැටෙන ඉලක්කම ගෙස් කරන්න තියෙන්නේ. ගෙස් කරලා ප්‍රෙස් කරන්න. ඉලක්කම් 6ක් තියෙනවා. ඔන්න දැන් බං එනවා ප්‍රෙස් කරා. ඔට්ටුව 10000යි. ඇන්ටි දැන් නම්බරයක් කියන්න. 4. ෂා නියමයි. 10000ක් දිනුවා. ඇන්ටි දැන් අපි 10000ක් දාලා 20000ක් දීලා තියෙන්නේ. මොකද කියන්නේ 20000ට ගෙස් කරමුද? අල්ලමු පුතේ. ඔන්න පුතේ අංක 2. 40යි. නියමයි. 40ක් තියනවා. 40ට මල්ලෝද? අල්ලමු පුතේ අල්ලන්න දින ඔක්කොම අල්ලමු. 6. ඕනේ බලපන් මේකට තින් දැක්ලින්න. ඒ ඇන්ටි මෙච්චර කල් කොහෙද හිටියේ? ඇන්ටිට දෙන්නේ මේ දේවාලයක්. අපිට දැන් 80ක් තියෙනවා. චුට්ට අල්ලන්නේ නැතු එකපාර ලොකු ගානක් අල්ලනකෝ නේ ආවා යමයි බලාගන්න ලෝචි බබා මොකද කියන්නේ? අපි අර ඉඩම් වික්ක ලක්ෂ 50 රුපියල් කෝටියක් කරගමුද? අනේ මේක පාර නම් අල්ලන්න එපා හොඳේ. මම යනවා බයි යන්න. අනේ ඇන්ටි ඇන්ටිටත් පොළොවට අඩි 10ක් වෙනවා කියන කතාව සාධක ඇත්ත. ඇන්ටි ලක්ෂ 50ක් තියෙනවා.